දුරස්ත ගම්මානයක් අසල තිබුණු කුඩා වැඩමුළු කාමරයක රික්කෝ කියන චුටි රොබෝවෙක් ජීවත් වෙලා හිටියා. රික්කෝ වෙනත් රොබෝවන් වගේ විශාල ශක්තියක්, වේගයක් හෝ බලයක් නැහැ. ඒත් රික්කෝට තිබුණේ විශේෂ දෙයක්. ඒ තමයි හොඳ හදවතක්. දවසක් රික්කෝ ජනේලේ අසල හිටගෙන ගම්මානයේ දිහා බැලුවා. ගම්මානයේ ළමයි සෙල්ලම් කරනවා, වයසක අය වැඩ කරගෙන යනවා. රික්කෝ හිතුවා මටත් කාට හරි උදව් කරන්න පුළුවන්ද? එදා රාත්‍රියේ දැඩි වැසි වැටුණා. ගඟ උදුරාගෙන ගම්මානයට වතුර ගලා ආවා. ළමයි බය වෙලා ගෙවල් වලින් පිට වෙන්න බැරිව හිටියා. ඒ දැක්ක රික්කෝගේ ඇස් දිලිසුණා. මේ වෙලාව මගේ වෙලාව කියලා ඔහු තීරණය කළා. රික්කෝ වතුර අතරින් ගමට ගියා. තමන්ගේ කුඩා ශරීරය භාවිතා කරලා වැටුණු පාලමට යමින් ගලවි ගිය ගල් නැවත සවි කළා. ළඟයින්ට උඩට නැගින්න තමන්ගේ පසුපස පාවිච්චි කරන්න ඉඩ දුන්නා. ගම්වාසීන් එකිනෙකා ආරක්ෂිත තැන්වලට යද්දී රික්කෝගේ බැටරිය අඩු වෙන්න පටන් ගත්තා. ඒත් ඔහු නවත්තුවේ නැහැ. වැසි නවත්තුණා. උදේ හිරු එළියත් එක්ක ගම්මානය නිශ්ශබ්ද වුණා. ළමයි රික්කෝ වට කරගෙන කිව්වා, "ඔයා අපේ වීරයා." රික්කෝ හුඟක් සතුටු වුණා. ඔහු තේරුම් ගත්තා විශාල වීම හෝ ශක්තිමත් වීම වැදගත් නැහැ. හදවතින් කරන උදව්වයි සැබෑ බලය.